සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ channel එකට බොහොමත්ම ආදරෙන්. ඉතින් අදත් අරගෙන ආවා පිම්බෙන රසම රස ඉතාමත්ම ලස්සන බිත්තර රොටි රෙසිපි එකක්. මේක පෙනුම දැක්කම කන්නටත් ආසයි. ඒ වගේම හරිම රසයි. ඔයාට ඉතාමත් ඉක්මනින් ගෙදර තියෙන දේවල් වලින් හදා ගන්නට පුළුවන්. හරියට පුළුන් ගොඩක් වගේ තමයි මේ රොටි එක. මේක පිම්බෙන රොටි එකක්. ඒ වගේම ඔයාට මේකට බිත්තර බනිස් කියලා දාගන්නත් පුළුවන්. එහෙමනම් අපි යමු රෙසිපි එකට. මම මේ එකතු කරගන්නේ තිරිඟු පිටි වලින් කෝප දෙකක් තමයි. භාජනයට ලුණු වලින් තෙහැඳයි, ඊස්ට් වලින් තෙහැඳි 1/2යි, සීනි වලින් මේ සැහැන්දක් එකතු කරගෙන මේක හොඳටම කවලම් කරගන්න. ටික වේලාවක් මෙහෙම කවලම් කරගන්න. ඉතින් ඊස්ට් පිපෙන්නේ නැහැ කියලා ඔයාලට හිතනවා නම් ඊස්ට් ටික පරණයි නම් මේ විදිහට එකවර එකතු කරන්න එපා. උණු වතුර, මද රශ්මි උණු වතුර මේ සැහැඳි දෙකක් දාලා, සීනි මේ සැහැන්දකුත් දාලා, ඊස්ට් තෙහැඳි 1/2 පිපෙන්නට තියලා එකතු කරගන්න. ඉතින් මේ පොඩි ටිප් එකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. තෙල් සාමාන්‍යයෙන් එකතු කරගනිද්දී තෙල් ප්‍රමාණය මැනගන්න අපි මේ සැහැඳි තෙහැඳි පාවිච්චි කරනවා. එතකොට ඒක හොදලා අයින් කරගන්නට ටිකක් අමාරු හින්දා මේ විදියට පිටි මිශ්‍රණයේම ෂේප් එක තියාගන්න. ෂේප් එක තියාගෙන තෙල් ටික එකතු කරගන්න. ඒ ෂේප් එක ප්‍රමාණවත් වෙනකම්ම එකතු කරගන්න. මේ විදියට ෂේප් එකේ ප්‍රමාණයට ආවට පස්සේ අපිට ඒක මේ සැහැඳි දෙකක් විදියට අරගන්නට පුළුවන්. ඉතින් හරිම සරල ක්‍රමයක් තමයි මෙෂර් කරගන්න ඒ ක්‍රමය. ඊට පස්සේ වතුර එකතු කරගන්නටයි යන්නේ. මද රශ්මි උණු වතුර කෝප්පයක් අරගෙන, මද රශ්මි කියන්නේ පොඩි බබෙකුට බොන්න පුළුවන් ප්‍රමාණයේ, ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයේ රශ්මිකල තිබ්බහම ප්‍රමාණවත් අරගෙන පිටි මිශ්‍රණයට පොඩ දාලා අනා ගන්න. එකවර එකතු කරන්න දෙපා. මිශ්‍රණයට යන වතුර ප්‍රමාණය හරියටම කියන්න බෑ. ටිකක් මුරුදු පිටි මෝලියක් තමයි අපි හදාගන්නට අවශ්‍ය. හරියටම ඔයා රොටි අනද්දී, රොටි කවලම් කරගනිද්දී රොටි මිශ්‍රණයට එන පිටි මෝලියක වගේ පිටි මෝලියක් අපි හදාගන්නට අවශ්‍යයි. ඊට පොඩ්ඩක් විතර සොෆ්ට් වෙනවා. මේක මේ විදියට මික්ස් කරගෙන යද්දී ඉතින් ටික වෙලාවක් මෙහෙම මික්ස් කරලා මෙන්න මේ විදියට අපි පිටි ඩෝ එක හදාගෙන නැවතත් පොඩ්ඩක් මික්ස් කරගෙන කවලම් කරගෙන නීට් කරගන්න. ඉතින් අපි නීට් කරගෙන ඉවර වුණාට පස්සේ මේක පැය භාගයක් විතර පිපෙන්න තියෙන්නට අවශ්‍යයි. ඊට කලින් ඔයාගේ පිටි මිශ්‍රණය වතුර වැඩි වුණා කියලා ඔයාට හිතෙනවා නම් පිටි පොඩ්ඩක් එකතු කරලා නැවතත් මිශ්‍රණය කවලම් කරගන්න. කවලම් කරගෙන මෙන්න මේ විදියට පොඩ්ඩක් රවුන්ඩ් ෂේප් එකකට හදාගෙන පොල් තෙල් ටිකක් අත තවරගෙන පිටි මිශ්‍රණය චුට්ටක් තවරලා මේක පැය භාගයක් විතර පිපෙන්නට දෙන්න. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පිපෙන්නට දෙන්න. පිටි මෝලිය පිපෙන්නට තියලා අපි ඊළඟට ෆිලිං එක හදාගන්නට අවශ්‍යයි. මම මේ අරගත්තේ තඹපු පිත්තර 3ක් මේ විදියට කුඩා කැබලි වලට කපා ගන්න. එහෙම නැත්නම් ග්‍රේටර් එකක් අරගෙන මේ විදියට කුඩා කැබලි වලට ග්‍රේට් කරගන්න. ඉතින් මේක ඔයාට මේ විදියටම අවශ්‍ය නැහැ. ඔයාට චිකන් සහ සැමන් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට ග්‍රේට් කරගත්තු බිත්තර මිශ්‍රණය පොඩ්ඩක් අයිනෙන් අරන් තියාගන්න. වාචනයක් ලිපේ තියලා ඒකට තෙල් මෙසැඳි 3ක් විතර දාගන්න. දාගෙන කරපිංචා රම්පේ එකතු කරගන්න. ඔයාට අවශ්‍ය නම් අබ ටිකක් කලින් දාගන්න. දාගෙන මේක පොඩ්ඩක් බැදගන්න. බැදගෙන ඊට පස්සේ එකතු කරගන්න කරාබු නැටි 2යි, කරත මුංගු 2යි, කුරුඳු කැබැල්ලයි එකතු කරගෙන ඒකත් පොඩ්ඩක් බැදගන්න. ඊට පස්සේ සුදු ලුණු කෙඩි 3ක් විතර කුඩාවටම කපලා එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරන්නේ ලොකු ලුණු ගෙඩි 3ක් කපලා කුඩාවටම කපලා එකතු කරගන්න. ඒක බැද ගන්නට අපට අවශ්‍ය නිසා ඊටමත් කුඩාවට කපලා කැබලි කරලා එකතු කරගන්න. ලුණු ගෙඩි 3ක් තමයි මම අරගත්තේ. ඔයාගේ මිශ්‍රණය ඔයා ප්‍රමාණය වැඩි කරගන්නවා නම් ඔයා තව පොඩ්ඩක් එකතු කරගන්න. මේ ප්‍රමාණයට ලුණු ටික බැදුනට පස්සේ ලුණු වලින් තේ හැඳයි, කෑලි මිරිස් වලින් තේ හැඳි 2යි, කහ කුඩු වලිනුත් තෙහැඳි භාගයක් විතර එකතු කරගන්න. මේ ප්‍රමාණවල ඔයාගේ රස සහ ප්‍රමාණවල වල ප්‍රමාණය අනුව ඔයාට වෙනස් කරගන්නට පුළුවන්. ඉතින් තවත් ටික වෙලාවක් බැදුනට පස්සේ මේක ටිකක් සැරට තමයි මම හදාගන්නේ. ඔයාට සැර අඩු කරගන්නට පුළුවන්. මිරිස් කුඩු වලිනුත් තෙහැඳක් එකතු කරා. මිරිස් කුඩු වෙනුවට ඔයාට ගම්මිරිස් කුඩු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තවත් ටිකක් වෙලා බැදගෙන අපි කලින් සකසගත්තු බිත්තර මිශ්‍රණය මේකට එකතු කරනවා. එකතු කරලා ඒකත් හොඳට කවලම් කරගන්න. ලිපෙන් බාන්නට තප්පර 30කට 40කට වගේ කලින් මේ මිශ්‍රණය එකතු කරාම ප්‍රමාණවත්. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා කවලම් කරලා මේ ලිපෙන් බාගන්න. ලිපෙන් බාගත්තට පස්සේ ඒක පොඩ්ඩක් පැත්තකින් අරන් තියාගන්න. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ අපේ පිටි මෝලිය පිපිලා තියෙන්නේ.
මේක ගොඩාක් හොඳට පිපෙන්නට අවශ්‍ය නැහැ. මොකද මේක ගොඩක් පිපුණොත් මේ රොටි එක හදාගන්නට අමාරු වෙන හින්දා පැය භාගයක් විතර මේක තියෙන්නරලා මෙන්න මේ විදිහට නැවතත් පොඩි වෙලාවක් නීත් කරගෙන මේක කොටස් වලට කඩා ගන්නට අවශ්‍යයි. ඉතින් මේ වගේ මැට් එකක් හරි ටේබල් টොප් එකක් හරි උඩ තියාගෙන මේක ඔයාට අවශ්‍ය කොටස් වලට කඩා ගන්න. මම මේ පිටිකෝප දෙකෙන් රොටි 8ක් තමයි හදාගන්නේ. මම රොටි 8කට කපා ගත්තා. හරිම ෂේප් එකකට මෙන්න මේ වගේ ප්‍රමාණයෙන් නිවැරදිව සමානව කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ කුඩා කැබැල්ලක් අරගෙන මෙන්න මේ විදියට රවුන්ඩ් ෂේප් එකකට සකස ගන්න. මේ විදියට රවුන්ඩ් කරලා අතෙත් පොඩි වෙලාවක් අත දෙකම ආධාරයෙන් පොඩ්ඩක් නීට් කරගෙන මෙන්න මේ විදියට පැත්තකින් අරන් තියාගන්න. ඒ විදියට සියලුම බෝල ටික සකසගෙන පොඩි වෙලාවක් තියෙන්නට හරින්න විනාඩි 10ක් විතර චූටි වෙලාවක් තියෙන්නට හරින්න. ඉතින් එහෙම තිබුණාට පස්සේ එක රොටි එකක් අරගෙන මෙන්න මේ විදියට පොඩ්ඩක් පැතලි කරගන්න. මේ විදියට අතක ඇඟිලි ආධාරයෙන් වාට මෙන්න මේ විදියට වලක් වගේ සකසගෙන අපේ ෆිලිං එක මැදට තියලත් හදාගන්නට පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදියට මැට් එකෙන් තියලා රෝල පින් එක ආධාරයෙන් පොඩ්ඩක් පැතලි කරගන්න. පැතලි කරගෙන හරි ෂේප් එකකට පැතලි කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ රවුම් ආකාරයෙන් පැතලි කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අපේ ෆිලිං එක මැදින් තියලා මෙන්න මේ විදියට වාටිය අපි රැලි කරගෙන මෙන්න මේ වගේ එක තැනකට එකතු කරගෙන ඊට පස්සේ මේක මැට් එක උඩින් තියලා සැහැල්ලුවෙන් මෙන්න මේ විදියට රෝල පින් එක අරගෙන පොඩ්ඩක් සැහැල්ලුවෙන් අත සැහැල්ලුවට තියලා තද කරගන්න. පැතලි කරගන්න. ගොඩාක් වෙලා පැතිලි කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ ලෙවල් එකකට පැතිලි කරගත්තාම ප්‍රමාණවත්. ගොඩාක් පැතිලි කරන්න ගියොත් අපේ මිශ්‍රණය එළියට එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා පරිස්සමෙන් කරගන්න. හැබැයි මේක ඉතාමත් පහසුවෙන් කරගන්නට පුළුවන්. ගොඩාක් පිපුණොත් අපිට කරගන්නට අමාරුයි. ඒ නිසා මෙන්න මේ විදියට කරගෙන ඒ සියලුම රොටි ටික අපි පොඩක් පැත්තකින් අරන් තියාගන්න. මම මේ විදියට තවත් රොටියක් සකසගත්තා. මේ බලන්න එකත් ඒ විදියට ලස්සනට තියෙනවා. ඉතින් භාජනයක් ලිපේ තියාගන්න. නැවතත් මේ භාජනයට තෙල් මේස හැන්දක වගේ ප්‍රමාණයක් දාගෙන හොඳට පැතලි කරගෙන එකවර අපි පොඩි රොටි නිසා හදන්නේ අපිට 3ක් විතර දාගන්නට පුළුවන්. වගේ භාජනයේ ඉඩ ප්‍රමාණය අනුව ආට එක මැනේජ් කරගන්නට පුළුවන්. ඉතින් විනාඩි 2කමාරක් විතර එක පැත්තක් පිච්චුණාට පස්සේ අනිත් පැත්ත හරව ගන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රමාණය රොටි සයිස් එක වාට වැඩි කරගන්නටත් පුළුවන්. ඒ කියන්නේ 8ක් හදන ප්‍රමාණයෙම වාට 4ක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදියට අපි අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්තත් ඒ විදියටම විනාඩි 2කමාරක් විතර පුච්චගෙන වාට මෙන්න මේ විදියට වටේ පුච්ච ගන්නත් පුළුවන්. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් රෙසිපි එකක් බලන්නේ මගේ වීඩියෝස් රෙසිපිස් හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට බලන්නට පුළුවන්. ඉතින් වටේත් පුච්චගෙන අපි ඔක්කොම රොටි ටික මෙන්න මේ විදියට පුච්ච ගත්තා. හරිම ලස්සන soft පුළුන් ගොඩක් වගේ තමයි මේ රොටිය. වාට මේක හදලා බලන්න ඕන. මේකේ තියෙන soft එක අඳුර ගන්න හරි මෘදුවට තියෙනවා. ඉතින් මේ විදියට අපි එකක් කඩලා බලමු ෆිලිං එක මොන විදියටද තියෙන්නේ කියලා. වාට ඕනෑම වර්ගයේ ෆිලිං එකක් දාගන්නට පුළුවන්. ඉතින් හරිම රසයි. පොළොන් ගොඩක් වගේ ඔයත් හදලා try කරලා බලන්න. සුබ දවසක් ගෙහෙලා එන්නම්.